ඉතිහාසයේ ප්‍රථම වතාවට අබෙකස් මනෝගණිත ක්‍රමය භාවිතා කරමින් සිසුන් 2510 දෙනා එක්ව මිනිත්තු 8ක කාලය තුළ ගණන් 554,500කට පිළිතුරු ලබා චෝලන් ලෝක වාස්තාවක් සාර්ථකව පිහිටුවිය. යුසිමාස් ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර ප්‍රසිද්ධ අබෙකස් පුහුණු ආයතනය මෙම විශිෂ්ට උත්සවය ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි අරලියගහ මන්දිරයේ 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා පැවැත්විය. මෙහිදී ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලින් විශේෂ පුහුණු ලබාගත් සිසුන් 2510 දෙනාගේ සහභාගීත්වය ලැබිණි. මෙම ලෝකවාර්තා උත්සවය චෝලන් ලෝකවාර්තා පොත් ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරකයින්, මූලික කමිටු සමාජිකයින් සහ එක්සත් ජනපදයෙන් පැමිණි විශේෂ නියෝජිතයින් විසින් අධීක්ෂණය කර සහතික කරන ලදී. ඔවුන් සමග ශ්‍රී ලංකා ශාඛාවේ විනිසුරුවරුන් 15 දෙනාද එක්ව මෙම වාර්තා උත්සාහය විශ්වාසදායකව අධීක්ෂණය කළහා. මෙම උත්සාහයේදී සිසුන් විසින් 2, 3, 4 සංඛ්‍යා අඩංගු එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ භාග කිරීමේ ගණිත ගැටලු විසඳන ලදී. ගැටලු සකස් කර තිබුණේ 2 සිට 10 දක්වා ගණනාවල මට්ටම් යටතේය. ලෝක වාර්තාව සාර්ථකව පිහිටූ සියලුම සිසුන්ට විනිසුරුවරුන් විසින් සහතික පත්‍ර හා සම්මාන පිරිනමන ලදී. ඉන් අතුරුව ජාත්‍යන්තර සම්බන්ධීකාරක ප්‍රකාශයක් සිදු කරමින් මෙය ලෝක ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවක් බවත් අබෙකස් මනෝගණිත ක්‍රමය මගින් ඉතා දුෂ්කර සහ විශාල ගණනක් මිනිත්තු 8ක කාලයකින් විසඳා ඇති අදුරන ලද විශිෂ්ට මොහොතක් බවත් සඳහන් කළහා. මෙම උත්සවයට ශ්‍රී ලංකා ශාඛාවේ මහලේකම් මේජර් රුක්ෂාන්, උපසභාපති ශ්‍රී නාගවනි රාජා ඇතුළු ප්‍රධාන අමුත්තු සහභාගී වූහු. ඉන් අතුරුව යුසිමාස් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන විධායක නිලධාරී ශිව ශංකර් සහ සිත්‍රාගේ නායකත්වය යටතේ මෙම උත්සවය දැවැන්ත අන්දමින් සම්පූර්ණ කරන ලදී. චෝලන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සාර්ථක වූ සියලුම සිසුන්ට සහතික පත්‍ර, මතක සම්මාන සහ ආචාරාත්මක ගෞරවයන් පිරිනමමින් උත්සවය අගනා මොහොතකින් සම්පූර්ණ විය.